2016 වර්ෂයේදී නිෂ්පාදන කර්මාන්ත පාඩමෙන් සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි ප්‍රශ්න. පස්වන ප්‍රශ්නයේ පළමු කොටස පැවැත්වෙන්නේ විද්‍යුත් කර්මාන්තයට ප්‍රමුඛත්වය ගන්නා ආසියාතික රටවල් දෙකක් නම් කරන්න. විද්‍යුත් කර්මාන්තයට ප්‍රමුඛත්වය ගන්නා ආසියාතික රටවල් වෙන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය කියන රටවල්. චීනය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය කියන රටවල්. මේ රටවල් අතරින් රටවල් දෙකක් නම් කිරීම ප්‍රමාණවත්. රෝමිලක්කන අංක 2 වෙනත් නිෂ්පාදන කර්මාන්තවලට වඩා විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තයෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණ 3ක් සඳහන් කරන්න තියෙනවා. මෙහිදී එක් විශේෂ ලක්ෂණයක් ලෙස මෙම කර්මාන්තවල නිෂ්පාදනය සහ අලෙවිය සඳහා වැය කරන මුදල මෙන් දෙගුණයක් පර්යේෂණ කටයුතු සඳහා වැය කිරීම සඳහන් කළ හැකිය. දෙවන ලක්ෂණය විදියට සේවා නියුක්තිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, පර්යේෂකයන්, පුහුණු තාක්ෂණික ශිල්පීන් වැනි සේවාවන්ගෙන් නියුතු අය වීම. තුන්වන ලක්ෂණය විදියට මේවායේ අයිතිය බොහෝ දුරට බහුජාතික සමාගම් සතු වීම සඳහන් කරන්න පුළුවන්. තවත් ලක්ෂණයක් අපිට සඳහන් කරන්න පුළුවන් විද්‍යුත් උපකරණ නිෂ්පාදනය හා අලෙවියට අමතරව අතුරු නිෂ්පාදන වෙළඳපොළක් දක්නට ලැබීම. නිදසුන් විදියට පරිගණක සඳහා වෛරස් නිෂ්පාදනය කිරීම. රෝම ඉලක්කම් අංක 3 ශ්‍රී ලංකාවේ විද්‍යුත් කර්මාන්තය සම්බන්ධයෙන් පහත ශීර්ෂය යටතේ විස්තරයක් කරන්න. සිම්පල් ඒ අක්ෂරයෙන් අපෙන් අහන්නේ කර්මාන්තය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ. සිම්පල් බී අක්ෂරයෙන් කර්මාන්තය ආශ්‍රිත ගැටලු දෙකක්. සී අක්ෂරයෙන් කර්මාන්තය ආශ්‍රිත ප්‍රවණතා දෙකක්. ශ්‍රී ලංකාවේ විද්‍යුත් කර්මාන්තය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ විදියට කොළඹ හා ආසන්න ප්‍රදේශවල ව්‍යාප්ත වීම දක්වන්න පුළුවන්. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන කලාප ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්තව පවතිනවා. කර්මාන්ත ආශ්‍රිතව පවතින ගැටලුවක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විද්‍යුත් උපකරණ නිෂ්පාදනය බොහෝ දුරට රඳා පවතින්නේ ආනයන උපාංග මත වීම. ආනයන උපාංග මත රඳා පැවතීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ වීම තවත් ගැටලුවක්. ඒ වගේම කර්මාන්තය ආශ්‍රිත ගැටලුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වර්තමාන ලෝකයේ වේගයෙන් දිවෙන තාක්ෂණයත් සමග විද්‍යුත් උපකරණ දිනෙන් දින අලුත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ නිපදවලා තිබෙන උපකරණ යල් පැන ගිය උපකරණ බවට පත් වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටකට එය විශාල ගැටලුවක්. ඒ වගේම යල් පැන ගිය උපකරණ, යල් පැන ගිය විද්‍යුත් උපකරණ පරිසරයට මුදා හැරීමත් පාරිසරික ගැටලු ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කර්මාන්ත ආශ්‍රිත ප්‍රවණතා දෙකක්. මෙහිදී අපිට සඳහන් කරන්න පුළුවන් විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවීම. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවීම සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රවණතාවයක් තමයි විද්‍යුත් උපකරණ අලුත් වැඩියාව සඳහා සේවා මධ්‍යස්ථාන බිහිවීම. විද්‍යුත් උපකරණ අලුත් වැඩියාව සඳහා සේවා මධ්‍යස්ථාන බිහිවීම.
ඊළඟට අපි බලමු 2018 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිෂ්පාදන කර්මාන්ත පාඩමින් පැමිණි ප්‍රශ්න. 4 වන ප්‍රශ්නයේ පළමු කොටසෙන් අහන්නේ නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වීම කෙරෙහි බලපාන සාධක දෙකක් නම් කරන්න කියලා. නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක විදියට ශ්‍රමය, වෙළඳපොළ, අමුද්‍රව්‍ය, බලශක්තිය, ප්‍රවාහනය, රාජ්‍ය ප්‍රතිපත්ති, ප්‍රාග්ධනය, යටිතල පහසුකම් වගේ සාධක බලපානවා. නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වෙන්න බලපාන සාධක දෙකක් නම් කිරීම ප්‍රමාණවත්. රෝම ඉලක්කම් අංක 2. ලෝකයේ නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව පැනනගී ඇති පාරිසරික ගැටලු තුනක් සඳහන් කරන්න. ලෝකයේ නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව පැනනගිලා තියෙන පාරිසරික ගැටලු විදියට අපිට සඳහන් කරන්න පුළුවන් වායු දූෂණය සිදුවීම. ඒ වගේම තවත් ගැටලුවක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් භූගත ජලය දූෂණය වීම. තවත් පාරිසරික ගැටලුවක් වෙන්නේ කාලගුණික විපර්යාස හට ගැනීම. තවත් ගැටලුවක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් ශාක හා සත්ව විශේෂ වඳ වී යාම. රෝම ඉලක්කම් අංක 3 සිම්පල් A ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ පෙට්‍රෝ රසායන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන දෙකක් නම් කරන්න. ශ්‍රී ලංකාවේ පෙට්‍රෝ රසායන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ඖෂධ වර්ග, කෘමිනාශක, ප්ලාස්ටික්, රූපලාවන්‍ය ආලේපන, තීන්ත වර්ග, සුවඳ විලවුන් මේ නිෂ්පාදන වලින් දෙකක් සඳහන් කිරීම ප්‍රමාණවත්. සිම්පල් B ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ පෙට්‍රෝ රසායන කර්මාන්තය දියුණු කිරීමෙන් අත්වන වාසි දෙකක් හා අවාසි එකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. වාසි විදියට අපිට සඳහන් කරන්න පුළුවන් රැකියා අවස්ථා බිහිවීම. ඒ වගේම විවිධ නිෂ්පාදන කළ හැකි වීම සඳහන් කළ හැකියි. අවාසි එකක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් ආනයනික තෙල් පිරිපහදුවේ ප්‍රමාණය මත අමුද්‍රව්‍ය ප්‍රමාණය තීරණය වීම. ඒ වගේම නිෂ්පාදන වියදම් වැඩිවීම නිසා භාණ්ඩ මිල ඉහළ යාමත් අවාසියක්. ඒ වගේම තෙල් මිල ඉහළ යාම කර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමත් අවාසියක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිෂ්පාදන කර්මාන්ත පාඩමින් පැමිණි ප්‍රශ්න. 2019 වර්ෂයේදී 5 වන ප්‍රශ්නය නැව් කර්මාන්තය පිළිබඳ තමයි අහලා තියෙන්නේ. අතීතයේ බොහෝ යුරෝපා රටවල දියුණුවට පත්ව තිබූ නැව් තැනීමේ කර්මාන්තය වර්තමානයේ ලෝකයේ ප්‍රමුඛ නිෂ්පාදන කර්මාන්තයක් බවට පත්ව ඇත. රෝම ඉලක්කම් අංක 1 අපෙන් අහන්නේ අතීතයේ යුරෝපා රටවල නැව් තැනීමේ කර්මාන්තය දියුණු වීමට බලපෑ හේතු දෙකක් ලියා දක්වන්න කියලා. පිළිතුරු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය. ඒ වගේම නිෂ්පාදනයට අවශ්‍ය දැව හා වාණය පහසුවෙන් ලබා ගත හැකි වීම තවත් හේතුවක්. ඊට අමතරව නැව් තටාක සෑදීමට අවශ්‍ය කඩතොළු සහිත විරල ප්‍රදේශ පැවතීමත් අතීතයේ යුරෝපා රටවල නැව් තැනීමේ කර්මාන්තය දියුණු වීමට බලපෑ ප්‍රමුඛ හේතුවක් වෙනවා. රෝම ඉලක්කම් අංක 2 නැව් තැනීමේ කර්මාන්තය සම්බන්ධ නූතන ප්‍රවණතා තුනක් සඳහන් කරන්න. නැව් තැනීමේ කර්මාන්තයේ පවතින නූතන ප්‍රවණතා විදියට ප්‍රවාහනය කරන භාණ්ඩ හා සේවාව අනුව විශේෂ යාත්‍රා නිපදවීම සඳහන් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රවණතාවයේ විදියට අපිට කියන්න පුළුවන් ප්‍රමාණයෙන් අති විශාල අධි-සුඛෝපභෝගී මගී නැව් නිෂ්පාදනය කිරීම.
තවත් ප්‍රවණතාවයක් විදියට යාන්ත්‍රික ශ්‍රමය බහුලව භාවිතා කිරීම සඳහන් කරන්න පුළුවන් නිදසුන් විදියට රොබෝ තාක්ෂණය. රෝම ලකුණු අංක 3 සිම්පල් A කොටස ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේහි මෑත කාලීන වර්ධනයක් දක්නට ඇත. ඊට හේතු දෙකක් පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ මෑත කාලීන වර්ධනයක් ඇතිවීමට බලපෑ හේතුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ සිදු වර්ධනය. ඒ වගේම තවත් හේතුවක් විදිහට අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දීවර කටයුතු පුළුල් වීම. තවත් හේතුවක් තමයි ශ්‍රී ලංකාවේ බෝට්ටු සඳහා විදේශ ඉල්ලුම වර්ධනය වීම. සිම්පල් B කොටසෙන් අපෙන් අහන්නේ ලෝකයේ නිෂ්පාදන කර්මාන්ත සම්බන්ධ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලුවක් හා වෙළඳපොළ ආශ්‍රිත ගැටලුවක් කෙටියෙන් විස්තර කරන්න කියලා. අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දිගු කාලීන භාවිතය නිසා ක්ෂය වෙමින් පැවතීම. වෙළඳපොළ ආශ්‍රිත ගැටලුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අතීතයේ බටහිර යුරෝපා රටවල් වලට උරුමව පැවති වෙළඳපොළ වර්තමානයේ වන විට නැගෙනහිර ආසියා කලාපයට මාරු වීම නිසා යුරෝපා රටවල ආර්ථික අර්බුද හට ගැනීම සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් වෙළඳපොළ ආශ්‍රිත ගැටලුවක් විදියට තරගකාරී වෙළඳපොළ සඳහා දැරීමට සිදුවන ප්‍රචාරක වියදම් භාණ්ඩ මත පැටවීම නිසා භාණ්ඩ මිල ඉහළ යාම සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට නිෂ්පාදන කර්මාන්ත පාඩමෙන් පැමිණි ප්‍රශ්න. හතරවන ප්‍රශ්නයේ පළමු කොටස විදිහට අහන්නේ කර්මාන්ත ස්ථානගත වීමට බලපාන බල ශක්ති සාධකයට අයත් ශක්ති මූල දෙකක් සඳහන් කරන්න. කර්මාන්ත ස්ථානගත වීමට බලපාන ශක්ති සාධකයට අයත් ශක්ති මූල විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ගල් අඟුරු, ඛනිජ තෙල්, ජල විදුලිය, සූර්ය ශක්තිය. මින් දෙකක් නම් කිරීම ප්‍රමාණවත්. ගල් අඟුරු, ඛනිජ තෙල්, ජල විදුලිය, සූර්ය ශක්තිය, න්‍යෂ්ටික බලය සඳහන් කරන්න පුළුවන්. රෝම ලක්කම් අංක 2 ලෝකයේ යකඩ හා වාණි නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත ප්‍රවණතා 3ක් ලියා දක්වන්න. ප්‍රවණතා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් විශේෂ ගුණාංග වලින් යුත් යකඩ හා වාණය නිපදවීම. තවත් ප්‍රවණතාවයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙනත් ලෝහවලට මිශ්‍ර කිරීමෙන් ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හැකිවීම. තවත් ප්‍රවණතාවයක් වන්නේ සුන්බුන් යකඩ හා පරණ යකඩ ප්‍රතිචක්‍රීකරණය කර නැවත ප්‍රයෝජනයට ගැනීම. රෝම ලක්කම් අංක 3 සිම්පල් A කොටස ශ්‍රී ලංකාවේ ගෘහ කර්මාන්තකරුවන් එම කර්මාන්තය සම්බන්ධයෙන් මුහුණ පාන ගැටලු 3ක් සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ ගෘහ කර්මාන්තකරුවන් එම කර්මාන්තය සම්බන්ධයෙන් මුහුණ පාන ගැටලු විදියට අපිට සඳහන් කරන්න පුළුවන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු. ඒ වගේම පුහුණු ශ්‍රමය හිඟවීම. තවත් ගැටලුවක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුව. B කොටසෙන් අහන්නේ ඔබ ඉහත රෝම ලක්කම් අංක 3හි සිම්පල් A එහි සඳහන් කළ ගැටලු නිරාකරණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් යෝජනා කරන්න. එක් යෝජනාවක් තමයි රජය මගින් ගෘහ කර්මාන්ත සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීම. තවත් ක්‍රියාමාර්ගයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙලක් රජය මගින් සලසා දීම. නිදසුන් විදියට මැටි කර්මාන්තය ගන්න පුළුවන්, වේවැල් කර්මාන්තය ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු 2021-22 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිෂ්පාදන කර්මාන්ත පාඩමින් පැමිණි ප්‍රශ්න මොනවද කියලා. පස්වන ප්‍රශ්නයේ පළමු කොටසෙන් අහන්නේ
මෝටර් රථ කර්මාන්තය සඳහා වැදගත් වන ආසියාතික රටවල් දෙකක් නම් කරන්න. මෝටර් රථ කර්මාන්තය සඳහා වැදගත් වන ආසියාතික රටවල් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව වැනි රටවල්. ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය කියන රටවල් වලින් දෙකක් නම් කිරීම ප්‍රමාණවත්. රෝම ඉලක්ක අංක 2 මෝටර් රථ කර්මාන්තයේ නව ප්‍රවණතා තුනක් සඳහන් කරන්න. මෝටර් රථ කර්මාන්තයේ නව ප්‍රවණතා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අධි සුඛෝපභෝගී රථ වාහන නිෂ්පාදනය කිරීම. තවත් ප්‍රවණතාවයක් විදිහට සඳහන් කරන්න පුළුවන් විවිධ රටවල් ඒකාබද්ධව නිෂ්පාදන එළිදැක්වීම. ඒ වගේම තවත් ප්‍රවණතාවයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ගුවනින් යා හැකි මෙන්ම ජලයේ කිමිදී යා හැකි මෝටර් රථ නිපදවීම. රෝම ඉලක්ක අංක 3 අපෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු තුනක් සඳහන් කර ඉන් එකක් නිරාකරණය කර ගැනීම සඳහා අනුගමනය කර හැකි ක්‍රියාමාර්ගයක් විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්තමානයේ මුහුණ පාලා ඇති ගැටලු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් පැමිණීම වර්ෂයේ එක් කාලයකට පමණක් සීමා වීම. ඒ වගේම තමයි ධනවත් සංචාරකයන්ගේ පැමිණීම සීමා වීම. තවත් ගැටලුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රමාණවත් යටිතල පහසුකම් සංවර්ධනය නොවීම. එම ගැටලු නිරාකරණය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් යටිතල පහසුකම් වර්ධනය කිරීම, ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීම, සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම වැනි කරුණු සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු 2022-23 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට නිෂ්පාදන කර්මාන්ත පාඩමෙන් පැමිණි ප්‍රශ්න මොනවද කියලා. පස්වන ප්‍රශ්නයේ පළමු කොටසින් අපෙන් අහන්නේ කර්මාන්ත ස්ථානගත වීම කෙරෙහි බලපාන සාධක දෙකක් දක්වන්න කියලා. කර්මාන්ත ස්ථානගත වෙන බලපානවා ශ්‍රමය, ප්‍රාග්ධනය, බලශක්තිය, අමුද්‍රව්‍ය ප්‍රවාහනය වැනි සාධක. ශ්‍රමය, ප්‍රාග්ධනය, බලශක්තිය, අමුද්‍රව්‍ය ප්‍රවාහනය, වෙළඳපොළ, යටිතල පහසුකම්, රාජ්‍ය ප්‍රතිපත්ති වැනි සාධක. එම සාධක වලින් දෙකක් නම් කිරීම ප්‍රමාණවත්. රෝම ඉලක්ක අංක 2 ශ්‍රී ලංකාවේ කර්මාන්ත කිහිපයක් වරහන් තුල සඳහන් වෙනවා. එම කර්මාන්ත අතුරින් කෘෂි භෝග පාදක කරගත් කර්මාන්තයක් නම් කරන්න තියෙනවා. මෙහිදී කෘෂි භෝග පාදක කරගත් කර්මාන්ත විදියට අපිට සඳහන් කරන්න පුළුවන් සහල් පිටි නිෂ්පාදනය. ඒ වගේම ටයර් ටියුබ් කර්මාන්තයත් කෘෂි භෝග පාදක කරගෙන තමයි සිදුවෙන්නේ. B කොටසෙන් අපෙන් අහන්නේ ඛනිජ පාදක කරගත් කර්මාන්ත එකක්. ඛනිජ පාදක කරගත් කර්මාන්ත විදියට අපිට මෙතන හමු වෙනවා මැණික් සහ මිනිරන්. C කොටසෙන් අපෙන් අහන්නේ සේවා පාදක කරගත් කර්මාන්ත එකක්ද නම් කරන්න. සේවා පාදක කරගත් කර්මාන්ත විදියට වෙළඳාම, ඒ වගේම සංචාරක කර්මාන්තය සඳහන් කරන්න පුළුවන්. රෝම ඉලක්ක අංක 3 ශ්‍රී ලංකාවේ පිඟන්මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ නව ප්‍රවණතා තුනක් සඳහන් කර එමගින් රටේ ආර්ථික සංවර්ධනයට ලැබෙන දායකත්වය පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ පිඟන්මැටි නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත සම්බන්ධ නව ප්‍රවණතා විදියට අපිට ලියන්න පුළුවන් මුළුමනින්ම පෞද්ගලික අංශයට නැඹුරු කර්මාන්තයක් වීම. දෙවන ප්‍රවණතාවය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පිඟන්මැටි ආශ්‍රිත විශ්වතුරු භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් වර්ධනය වීම. තවත් ප්‍රවණතාවයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පිඟන් ගඩොල් හා
සනීප ආරක්ෂක කට්ටල සඳහා දේශීය ඉල්ලුම ක්‍රමිකව ඉහළ යාම. මෙන්න මේ ප්‍රවණතාවලින් රටේ ආර්ථික සංවර්ධනයට ලැබෙන දායකත්වය අපිට ලියන්න පුළුවන් විදේශ විනිමය ඉපැයීම, ඒ වගේම රැකියා අවස්ථා සැපයීම. ඊට අමතරව සියලුම අමුද්‍රව්‍ය දේශීය ලබාගත හැකි වීම නිසා අමුද්‍රව්‍ය ආනයන සඳහා මුදල් වැය නොවීමත් ආර්ථික සංවර්ධනයට ලැබෙන දායකත්වයට නිදසුන් විදියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දරුවනේ 2023-24 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිෂ්පාදන කර්මාන්ත පාඩමින් පැමිණි ප්‍රශ්න මොනවද කියලා. හතරවන ප්‍රශ්නයේ පළමු රෝම ඉලක්කමෙන් අපෙන් අහන්නේ කාර්මික නිෂ්පාදනයක් ලෙස යකඩ හා වාණය වැදගත් වීමට හේතු දෙකක් සඳහන් කරන්න කියලා. කාර්මික නිෂ්පාදනයක් ලෙස යකඩ හා වාණය වැදගත් වෙන්නේ කර්මාන්ත රැසකට පාදක මූලික ලෝහයක් වීම. ඒ වගේම තවත් හේතුවක් විදිහට සඳහන් කරන්න පුළුවන් කල් පැවැත්ම ශක්තිය දරා සිටීමේ හැකියාව, නම්‍යශීලී කම්පනයට ඔරොත්තු දීමේ හැකියාව. රෝම ඉලක්කම් අංක 2 පහත සඳහන් රටවල් තුනේ යකඩ හා වාණය නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන එක බැගින් නම් කරන්න. ඉන්දියාව. ඉන්දියාවේ යකඩ හා වාණය නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් විදිහට බටහිර කාර්මික කලාපය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම නැගෙනහිර කාර්මික කලාපය, දකුණු කාර්මික කලාපය ඉන්දියාවේ යකඩ හා වාණය නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන වෙනවා. චීනයේ යකඩ හා වාණය නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන විදියට දකුණු මැන්චූරියා ප්‍රදේශය, බෙයිජිං ප්‍රදේශය, ෂන්චුවාං ප්‍රදේශය සඳහන් කරන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ යකඩ හා වාණය නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන විදියට මිචිගන් විල්බඩ ප්‍රදේශය, ඩෙට්‍රොයිට් කලාපය වැනි ප්‍රදේශ සඳහන් කරන්න පුළුවන්. රෝම ඉලක්කම් අංක 3 ලෝකයේ රටවල් අතර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වැදගත් වීමට හේතු තුනක් පැහැදිලි කරන්න. විවිධ සංචාරක ආකර්ෂණ පැවතීම. ඒ වගේම සංචාරකයන් සඳහා වියදම් අඩුවීම සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව ලාංකිකයන් සංග්‍රහශීලී වීමත් රටවල් අතර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වැදගත් වීමට හේතු වෙලා තියෙනවා. ඊට අමතරව කෙටි කාලයක් තුළ කෙටි දුරකින් විවිධ සංචාරක ආකර්ෂණ වෙත ළඟාවීමේ හැකියාව පැවතීම ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස වැදගත් වීමට හේතු වෙලා තියෙනවා.